ධර්මයේ දකින්න කෙනා විශ්වාස එක්ක තරහ වෙනවද? වැඩක් නැහැ. ධර්මයේ දැකගෙන විශ්ව අදාළ නැහැ. ධර්මයේ ළඟ යනවා කියන්නේ විශ්වට ළඟ යන එක නෙමෙයි. අපි කරන්නේම තමන්ට හිතවත්කම් දක්වන හාමුදුරු කෙනෙක් අල්ලගන්නවා. ඒ හාමුදුරුවොත් එක්ක සමීපව ඉන්නවා. ඒ හාමුදුරුවන්ගේ අඩුවක් දැක්ක ගමන් එතනින් ඉවරයි. ඊට පස්සේ මෙන්න බලන්න. ඒකද ධර්ම. ඒක නෙමෙයි කියන්නේ ධර්ම. හිතන්න දෙන්න නෙමෙයි කියන්නේ. ධර්මයේ කියන්නේ පැහැදිලි වෙන යෝ ධම්මං පස්සති පටිච්ච සමුප්පාද. ධර්මයේ දැකගෙන පටිච්චසමුප්පාදය දකින්න ඕනේ. පටිච්චසමුප්පාදය දැකගෙන ධර්මය දකින්න. මොකද කියන්නේ පටිච්චසමුප්පාදය? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අස්ති ඉදං හෝති. ඉමස්ස නිරෝධා ඉදං. දැන් ඕවා කියනකොට ඒව බලන්නේ. දැන් ඕවා කියනකොට ඒව බලන්නේ. මේ රටේ දැන් මම 18 වෙනිදා පට්ඨාන ධර්ම දේශනාව ගෙනියනවා බලන්නකෝ අන්න මම. පට්ඨාන ධර්මය කියන්නේ බුදුහාමුදුරන්ගේ නිවැරදිම ධර්මය. ඒ වහන් දෙකක්වත් එන්නේ නැහැ.